ආයුබෝවන් ගයිස් පියදාවා ජෙන්සි සුපර්ස්ටාර්ගේ එල්ලා1 ෆිල්ම් එක බලන්න. මම දැකලා ඇති කොහේ හැවි. මම දැකලා ඇති කොහේ හැවි. කාටද මතක? එල්ලා1 එක. අට උරු. ඊගෝ සෝල් එකට ආවේ. ස්ටාෆ් එක බලුවා ඉතින් අවුලක් නැහැ නේ බං. ඕක. වන්දේ කියන්නේ ඉන්ට්‍රෝ එක මිස් වුණා. ඉන්ට්‍රෝ එක මිස් වුණා අපි විනාඩි කීයක් වගේ විනාඩි 5ක් වගේ නේ ලේට් උනේ. විනාඩි 5ක් වගේ ලේට් උනේ. විනාඩි 5ක් වගේ විනාඩි 10ක් වගේ ලේට් වුණා. අවුලක් නැහැ ෆිල්ම් එක. ඉන්ටර්වල් එකත් සුපිරි. දැන් කන්නවනා ගාලා සෙකන්ඩ් හාෆ් එකත් බලන්න. මම බලගමු. දැන් අපි සෙකන්ඩ් හාෆ් එක බලන්න යන්නේ. අපි ෆිල්ම් එක බලලා එහෙමම ආවා හැවලොක් සිටි එක පැත්තට. ෆිල්ම් එක අවුලක් නැහැ නේ. එක තමයි වාසි. හරි? ලයික් එක තමයි වාසි. ලයික් අන්තිම සීන් එක. අර එන්ඩ් වෙන්නේ. රින් එක ඒක වාසි. මම පොඩ්ඩක් ලැජ්ජ පාටයි ඒකයි නැත්තම් මූණ වගේ කතා කරන්න නෙම දෙයක් නැහැ. මස්සිරා. ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ නම් මට බලන්න බැරි වුණා පොඩ්ඩක් පරක්කු වෙලා ගියේ. මුගේ වැද්ද තමයි. මුගේ වැද්ද. ඊට පස්සේ මේ අවුලක් නැහැ. ඩියුරේෂන් එකත් කමන් ෂේප් ප්‍රදීප් රංගනාഥන් සුපිරි. ප්‍රදීප් සුපිරි නේ. මට අරක්ක තමයි කැමති. ෆයිනලි LIK බැලුවා. ෆිල්ම් එක මාව සැටිස්ෆයි කරාද කියලා කියනවා නම් ඔව් සැටිස්ෆයි කරා. හැබැයි ෆිල්ම් එකේ මූල හැවි ටික නම් පොඩ්ඩක් මිස් වුණා. මුගේ වැද්ද තමයි. මුගේ වැද්ද. ප්‍රදීප් රංගනාഥන් as usual එයාගේ best performance එක දුන්නා. හීරෝයින් උත් අවුලක් නැහැ නිව් ෆේස් එකක්. අනිරුත් ෆිල්ම් එකේ ෆුල් සෝල් එක උනේ මං කියන්නේ අනිරුත්ගේ මියුසික් එක. දීමා සින්දුව හිතන්න ඒගොල්ලෝ සෙට් එකම කෑ ගැව්වේ සින්දුවට. ක්ලිප් එක දානවා අයියා. හා? ක්ලිප් එක දානවා අයියා. ක්ලිප් එක දාන්න පුළුවන් නම්. පොසිටිව් සයිඩ්ස් වලින් ගත්තොත් ෆිල්ම් එකේ හැම පැත්තෙම පොසිටිව් සයිඩ්ස් තමයි තියෙන්නේ. නෙගටිව් එකක් කියන්න බෑ. ඒ කියන්නේ හොයන්න බෑ. ඒ කියන්නේ ෆිල්ම් එක මාරම කලර්ෆුල්. එහෙම ජෙන්සි වයිබ් එකට පොඩ්ඩක් ගැලපෙන ෆිල්ම් එකක්. ඒ වගේම wow man. what a film. ඒ කලර්ෆුල් සමර් එකේ සමර් රිලීස් එකේ හින්දා මාර වයිබ් එකක් හම්බුනේ. විග්නේෂ් ශිවන් අන්තිමට කම්බැක් එකක් දුන්නාද කියලා කියනවා නම් ඕක දීලා තියෙනවා. නයන්තාරගේ වගේ කම්බැක් එකක් දීලා තියෙනවා. ඒක සන්තෝෂ වෙන කාරණයක්. වයිෆ් නයන්තාරගේ වයිෆ්. අයියෝ. කොහොමනේ කරන්නේ? sorry for the inconvenience. SJ Surya as usual එයාගේ ටෙරිෆික් performance එක දුන්නා. නයන්තාරගේ වයිෆ් උත් හොඳටම කරා. sorry එක mistake එකක්. right අපි දැන් කට්ටියත් එක්ක යනවා හැවලොක් සිටි මෝල් එකට. යවන්නයක් ගමු. ෆොටෝ ගන්න කිව්වා. පන්නයක් ගමුනේ. අසිනා මම කියවමුකෝ. subscribe. අසිනාම කිව්වා subscribe. ඔන්න ඉතින් අවුරුදු සීසන් එක හින්දා මුළු හැවලොක් සිටි මෝල් එකම ගමක් වගේ ලස්සනට සැවසිලා තියෙන විදිය තමයි මේ. guys
කට්ටියත් එක්ක බෑස්කින් ඇන් රොබින්ස් එකෙන් පොඩ්ඩක් කාලා ටිකක් එහෙම සන්රූෆ් එකට පොඩ්ඩක් ආවා. එimma ඇති අතලයක් ගන්න. පුලිගිරියා එකෙන්ම පුලිගිරිය එළියට යනවා එimma හැමෝටම good night කියලා යන්නයි. good night කියවම good night. දැන් කොල්ලොත් එක්ක යනවා එහෙමම මැවින් ඩ්‍රයිව් එක පැත්තට. කාර්යයක් එන්නේ නැතුව අරගෙන මෙහාට. කාර්ය ගෙනා වුන්. ගයිස් ඔයගොල්ලන්ට පේනවා ඇති අලුතෙන් හදපු කොටුව බස් ස්ටෑන්ඩ් එක. කුයි ඇත්තට. ලස්සනට හදලා තියෙනවා. ආකර්ෂණීයව හදලා. දැන් අපි බස් එකට සල්ලි නැතුව ඩැෆ්නෑන බස් එකේ අපි නැගලා ඉන්නේ. දැන් ගොටුව යන ගමන් ඊට පස්සේ අනිත් වීඩියෝ එක කියන්න කොහෙද යන්නේ කියලා. යාපනේ යනවා යාපනේ. ඉතින් මම යන්දිනවද? යන්න මොකුත් නැහැ. හොඳ හිතන්න හොඳ දේ වෙයි. අදහසකින් තවත් ලොක් එකකින් අපි